හායි යාළුවනේ කොහොමද? ඉතින් අද ඇවිල්ලා ඉන්නේ මාතර. අද යන්නේ මං ඔයාලත් එක්කලා මාතර පරවි දූපත බලන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු බලන්න. ඉතින් යාළුවනේ ඈතින් නම් බලපුවහම පරවි දූපත මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඈතින් පේනවා. අපි ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලමු. ඒ යද්දි මෙතන මල් එහෙම තියෙනවා මේ විහාරස්ථානයක් තියෙන. ඉතින් ඒකට අරන් යන්න. ඉතින් එහෙම අපි ඉස්සරහට යද්දි මේ විදිහට පාලමක් හම්බ වෙනවා. ඉතින් මේ පාලමෙන් ගිහිල්ලා තමයි මේ දූපතට යන්න තියෙන්නේ. ඉතින් මෙතන මාරම ලස්සන ලොකේෂන් එකක් තියෙන්නේ. දෙපැත්තෙම මුහුද තියෙන්නේ. ඈතින් චෛත්‍යය පේනවා දූපතේ. මේ වම් පැත්ත බලපුවහම අපිට මේ මෙතන තිබ්බ පරණ පාලම පේනවා. ඒක නම් ඉතින් දැන් කඩා වැටලා තියෙන්නේ. දැන් අලුතෙන් හදපු පාලම දිගේ තමයි අපි ඉස්සරහට යන්නේ. මම නම් ආවේ ඉතින් මෙතෙන්ට දෙන්න. ඉතින් ඒ හින්දා වැඩි සෙනග නැහැ මේ වෙලාවේ. ඉතින් මෙතන මේ වටේටම මුහුද තියෙන හින්දා මාර ලස්සනයි. ඉතින් දවල්ට ආවට වැඩිය හවස් එක වගේ ආවනම් මීට වැඩිය ලස්සන තියෙයි කියලා මට හිතෙනවා මෙතන. හරි ඉතින් මෙතන ඉඳලා හරියන්නේ නැහනේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. හරි යාළුවනේ අපි දැන් දූපතට ආවා. දැන් අපි උඩට නගින්න තියෙන පඩිපෙළ දිගේ උඩට නැගලා බලමු. උඩට නැගලා වටපිට බලපුවාම මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඉඳලා චෛත්‍ය දිහා බලපුවාම අපිට මේ විදිහට තමයි චෛත්‍ය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මේ චෛත්‍ය ඇතුළටත් අපිට යන්න පුළුවන්. අපි ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඇතුළට ගිහිල්ලා බලපුවම අපිට මේ විදිහට තවත් මේ වගේ පුංචි චෛත්‍යයක් බලා ගන්න පුළුවන් රත්තරන් පාට. ඉතින් චෛත්‍යය උඩ බලපුවාම මේ විදිහට අලංකාර චිත්‍ර බලා ගන්න පුළුවන් අපිට. ඉතින් මෙහෙම තමයි මේක ඇතුළේ තියෙන්නේ. අහපව එළියට ඇවිල්ලා අනිත් පැත්තට ගියපුවාම මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඈතින් මාතර නගරය පේනවා. මාරම ලස්සනට පේනවා ඉතින්. වටේටම තියෙන මුහුද හින්දා ගොඩක් ලස්සනයි ඉතින් මෙතන. මේක වටේට මේ වගේ හානු තියෙනවා. ඉතින් ඒ වගේ මාළු එහෙමත් ඉන්නා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මම මාතර පරවි දූපතට ගිය ගමන අවසන් වුණේ. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් සුබ දවසක්.